හැලෝ මගේ පුංචි යාළුවනේ. අදත් ඔයාලා උණුළු සම කතා වෙලාවට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද? අද අපි ඔයාලාට ගොඩක් ලස්සන කතාවක් අරගෙන ආවා. මේ කතාවේ ඉන්නේ පුංචි කොළු පැටි. එක කාලෙක හරිම දුප්පත් පවුලක පුංචි කොළු පැටියෙක් හිටියා. එයාට නම චුල්ලසෙට්ටි. චුල්ලසෙට්ටිට සල්ලි තිබුණේ නැහැ. දවසක් චුල්ලසෙට්ටි පාරේ යනකොට එයාට මැරුණු මීයෙක් හම්බුණා. අනේ මේ ඉන්නේ මැරුණු මීයෙක් නේ. මේකෙන් මට මොනවා කරන්න පුළුවන්ද? චුල්ලසෙට්ටිට හිතුණා. එයාට හදිසියෙම හොඳ අදහසක් ආවා. එයා ඒ මීයා අරගෙන ගියා කෙනෙක්ට විකුණන්න. චුල්ලසෙට්ටි ඒ මීයා විකුණලා පුංචි සල්ලි ටිකක් හොයාගත්තා. ඒ සල්ලි වලින් එයා පැණි බීමක් හදාගත්තා. එයා ඒ පැණි බීම අරගෙන මල් වත්තක් ළඟට ගියා. එතන ගොඩක් අය මල් පාත්ති වලින් වැඩ කර හිටියා. චුල්ලසෙට්ටි ඒ වැඩ කරන අයට පැණි බීම ටික දුන්නා. වැඩ කරන අය හරිම සතුටු වුණා. එයාලා චුල්ලසෙට්ටිට ලස්සන මල් ටිකක් දුන්නා. චුල්ලසෙට්ටි ඒ මල් ටික අරගෙන ගිහින් කට්ටියට විකුණුවා. එයාට තවත් සල්ලි ටිකක් ලැබුණා. ඔන්න ඔහොම ටිකෙන් ටික චුල්ලසෙට්ටි විවිධ දේවල් විකුණමින් සල්ලි හොයන්න පටන් ගත්තා. එයා හරිම බුද්ධිමත්. එයා හැම වෙලේම හිතුවා තමන්ට තියෙන පුංචි දේ වලින් ලොකු දෙයක් කරන්නේ කොහොමද කියලා. ටික කාලයක් යනකොට චුල්ලසෙට්ටි ගොඩක් සල්ලි හොයාගත්තා. එයා ලොකු ව්‍යාපාරිකයෙක් වුණා. එයා ලස්සන ගෙවල් වල ජීවත් වුණා. එයාගේ උත්සාහයයි බුද්ධියයි තමයි එයාට මේ හැමදේම අරන් දුන්නේ. ඉතින් මගේ පුංචි යාළුවනේ චුල්ලසෙට්ටි කතාව ඔයාලට මොනවද ඉගෙන ගන්න පුළුවන්? අපිට මොනවා නැතත් අපේ උත්සාහයයි බුද්ධියයි පාවිච්චි කළා අපිට දවසක දියුණු වෙන්න පුළුවන්. පුංචි දෙයකින් පවා ලොකු දෙයක් කරන්න පුළුවන් කියන එක තමයි මේ කතාවෙන් අපිට කියන්නේ. එහෙනම් පොඩි යාළුවනේ අපි තවත් ලස්සන කතාවකින් ආයෙත් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.